ඉමාම් වරුණ නම්බතේ ඔහු දැනුවෙන්ද තක්වාවෙන්ද ක්‍රියාවෙන්ද ශ්‍රේෂ්ඨයෙන්ද උද්ගලයෝ වූහ. ඔවුන් අතර ඉමාම් මාලික් රහ්මතුල්ලාහි අලයිහි තුමාද කෙනෙකි. ඉමාම් මාලික් රහ්මතුල්ලාහි අලයිහි තුමා හිජ්රි දෙවන සියවසේ බිහි වූ උසස් විද්වතුන් කෙනෙකි. එතුමා හදීස් අංශයෙන්ද ෆික් අංශයෙන්ද නිපුණත්වය ලැබ සිටියේය. ඉමාම් මාලික් රහ්මතුල්ලාහි අලයිහි තුමා වැඩිහිටියෝ දේශයට අයත් වූවකි. වකවානුවේ මදීනාවෙහි පදිංචි වූහ. ඉමාම් මාලික් රහ්මතුල්ලාහි අලයිහි තුමා හිජ්රි 93 වෙනි වසරේ මදීනා අනස් යන පෙරේකාට දාව ඉපදුවේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හිජ්රතයට පසු මදීනාව මුස්ලිම් වරුන්ගේ අගනුවර විය. සහාබරුන්ද දාබීවරුන්ද එහි ජීවත් වූහ. ඔවුන් ඉස්ලාමය උගන්වමින් සිටියහ. එබැවින් එය අගනුවර ලෙස පමණක් නොව අධ්‍යාපන නගරයක් ලෙසද වෙනස් විය. වෙනත් ප්‍රදේශය වලින් සිසුහු මදීනාවට පැමිණ අධ්‍යාපනය ලබා ගත්තා. මාලික් රහ්මතුල්ලාහි අලයිහි තුමා මදීනාවේ ඉපදී වැඩුණු බැවින් එතුමාට අධ්‍යාපනය සඳහා වෙනත් ස්ථානයකට යාමට අවශ්‍ය වූයේ නැත. සහාබරුන් වෙන්ද ශ්‍රේෂ්ඨ උගතුන්ගෙලද අධ්‍යාපනය ලැබුවා. හාදිම් ශිහාබ් සුහරි ජෆ්රා සාදික් රාබිය අදුර් රයු වැනි අය එතුමාගේ ගුරුවරු ලෙස සිටියහ. කුසලතා පූර්ණ වූ එතුමානෝ ස්වයං අධ්‍යාපනයෙන්ද තම දැනුම වර්ධනය කරමින් සිටියහ. එතුමා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ජීවත් වූ මදීනා ප්‍රිය කලේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ගෙවතුණු භූමියට ගෞරව කලේ. එහි පාවහන් මෙලදගෙන යෙමට පවා එතුමා පෙකිලුණේය. ඉගෙන ගැනීමට හෝ ඉගෙනීමට මදීනාවේ පිටතට යාමට අකමැති වූයේය. හජ් කිරීමේ සඳහා පමණක්ම එතුමා මදීනාවෙන් පිටත ගියේය. එම නිසා එතුමා හට ඉමාමුල් මදීනා යනුවෙන් නම දනු ලැබේ. ප්‍රසිද්ධ හදීස් හා ෆික්හ් ගොනුකර මුඅත්තායන ග්‍රන්ථය ලිවේය. පසුව එම ග්‍රන්ථය පදනම් කර ගනිමින් මස්ජිදුල් නබවියේ හදීස් පැහැදිලි කරන පන්තියක්